අද ඉතින් යන ගමන් පොඩ්ඩක් මේ කොහෙටද යන්නේ නම් බලංගොඩ පැත්තට යන්නේ. බලංගොඩ බෙරගල ඉතින් මාතර පාස් කරලා පොඩ්ඩක් ඇතුළට හරවලා තංගල්ල පැත්තෙන් රන්නත් පාස් කරලා මග පොඩි ලෝකල් කඩේක ලස්සන මේ බාන්න කොච්චර පිටිසර ගම්බද ගතියක් මෙතන තියෙනවද කියලා. ඉතින් පොඩි නිකන් පොඩි රෙස්ට් එකක් අරන් මෙතන දැක්කම මට නතර කරන්නම හිතුණා. ඊට පස්සේ තමයි ආයෙ ස්ටාර්ට් කරන ට්‍රිප් එක. ඒක නම් මාරම් පෑවිල්ලක්. වැටහිර කන්දනේ. දැක්කනේ ඉර ප්‍රචණ්ඩ වෙලා තනකොළ ටික වේලිලා ගිහිල්ලා. තුම රස්නයක් තියෙන එනකොට. පාර තමයි හිතුවේ දැන් මේ හම්බෙගමෝ පාටක් දාලා දිගටම ආවා. ඉතින් ඔය මාතර පැත්තෙන් දාගෙන තංගල්ල වැලිගම මේ පැත්තෙන් දාලා එතකොට ඒ දිගටම ඇවිල්ලා රන්නෙන් දැම්ම ඇතුළට. ඕනනම් මට කෙලින් යන්න තිබ්බා. පස්සේ මෙතන ඇතුළට දැම්මා. තාලා තමයි ඊට පස්සේ එනකොට හරීම රස්නේ. පාර පොඩ්ඩක් මෙන්න මෙතන හරිය ලස්සනයි පොඩ්ඩක් එලිමහන්. එතකොට මේ එතන වයිල්ඩ් ලයිෆ් එකේ ඔෆිස් එකක් තියෙනවා. පොඩ්ඩක් බලන්න අතර කළා. ඉතින් මේකත් දක්කගෙන එහෙම තමයි ආවේ. බයික් එකත් ඉතින් ඕන දෙයකට ඔට්ටුයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ගහ මොකද්ද? ඈ? රැටේම හරි ලස්සනද මෙතන? ඈ? අන්දේලේ එහෙම තියෙනකොට නිකන් නේ. Crested Hawk Eagle. ඉතින් මෙතන පාස් වෙනකොට තමයි දැක්කේ ඊගල් එකෙක් ඉන්නවා බිම läගලා ඉන්නවා මොකක් හරි දඩයමක් කරගෙන. පොඩ්ඩක් ටග් ගන්න අතර කරා. ඒක ලස්සන වී.
දිගටම එනවා. ඊට පස්සේ ටක් ගාලා මෙතන පොඩි කඩයක් තිබ්බා. හිමීට නතර කරලා පොඩි තැඹිලි ටිකක් බීලා යන්න කියලා. ඉතින් පාන ඉතින් කොච්චර ශාස්ත්‍රීයද කියලා පොඩ්ඩක් අර ඩ්‍රයි සෝන් වලින් පොඩ්ඩක් කන්නගෙන පටන් ගත්තා විතරයි මේ. මොකද කොච්චර නිස්කලංක ඉස්සරහ තියෙනවා. ඔව් ඇත මීදු මෙහෙම බහැලා නේ අර ලස්සන හදලා තියෙන මෙතන ෂෝක් එක වැඩ ඔක්කොම ඉවර කරලා නිදහසේ දැන් පොඩි කඩයක් කරන් ඉන්නවද ඈ එහෙමද ඔව් නේ වේකනේ එහෙම තමයි නේ crystal clear water නාගන්න කියලා බැලුවේ පොඩ්ඩක් නැක්කනේ ප්ලේස් එකේ හැටි සෑදෙන රස්නයක් තියෙන්නේ එක් අඩුයි දැන් එන්නේ ඒ නිසා පොඩ්ඩක් බහැලා එන්ජින් එකත් පොඩ්ඩක් කූල් කරගෙන යන්න එහෙම කියලා තමයි බැලුවේ දවස් හොඳයි ඈ good idea ද ඕ නිකන් ලස්සන මෙතන පාර අයිනේ crystal clear water see තමයි තත්ත්වය මෙතන බලමු පොඩ්ඩක් බහලා නේ එන right එක ෆෝන් දෙකෙන් එකක්වත් වැඩ නැහැ ඉංග්ලන්ඩ් UK එක වැඩක් නැහැ තාත්තා එක වැඩක් නැහැ ඒකෙත් top up කරන්න බෑ no signal දෙකේම වැඩ නැහැ හරිම free ඉතින් ප්‍රියන්ත මල්ලිව කොහොම හරි contact කරගන්න ඕනේ ගිහිල්ලා බෙරගල පැත්තට ඉතින් කාගේ ෆෝන් එකක් අහවාගෙන එයාට කෝල් එකක් දීලා ඉස්සෙල්ලා උඩට එන්න කියනවා ඉන්න තැනට. එයාගේ ෆෝන් එකෙන් තමයි ටක් ටක් ගාලා කමියුනිකේට් කරගන්න වෙන්නේ ඉතින් අද. මමත් වෙන්න පුළුවන් නේ. අද එක්ස්පීරියන්ස් තමයි ඉතින්. වෙන අතන තියෙන මොකක් හරි මේ නිකන් මේ මොඩර්න් අම්බලමක්. රෙස්ට් හවුස් එක. කුඹුක් ගස් තනි කර තියෙන මේ ආවට තනි කර කුඹුක් ගස් දැන් වෙලාව 3ට විතර කිට්ටුයි ටක් ගාලා මට පැයක් විතර වගේ අය පඹේ ඉන්නට 4යි 5 වගේ වෙනකොට බෙරගලට ගියා නම් ඇති සාමාන්‍යයෙන් මම බෙරගලට යන ට්‍රිප් එක අනිවාර්යයෙන්ම 5ට කළු වැටෙන කලින් බෙරගල දකින්න ඕන. ඒකට තමයි මේක සැටිස්ෆයිඩ් වෙන්නේ. උදේ 6ට ආයෙ ගෙදර ඉක්කඩුයි. එළියට ආයෙ. රයිට්. මාර හීට් එකක් තියෙන්නේ. ඉන්නම බෑ එනකොට මගදී. රයිට්. මාරම හීට් එකක් තිබ්බේ. අර හීට් වේව් එක හැම තැනටම බලපාලා. අත්තක් වැටෙන අතරින් මේකට මේ අත පාය වෙනවා රයිට් මේ හරියට වෙනවා අත්ත ඒක මොකද්ද වැටෙන්නේ ගලක්වත් ගහුවොත් කවුරුත් කියලා
එක කොහොල බැන්නද වතුරට කියලා. එහෙමත් නෙමෙයි. බලනකොට කෝට්ටක්. ඉන්න බඩු වෙන්නේ. ගාන්ට වගේ ඇඟේ ඇනෙන්නේ නේ. Really? Yeah. Ini kumbuk gas තියෙනවා. ඒක මෙච්චර වතුර ලස්සන. මේ ලස්සන විස්තර තියෙනවා. keep going. බයික් එකකට තෝරන හොඳ රෙස්ට් එකක් එන්ජින්. Patas කරනවා. Vibrate කරනවා. පටාත්. Vibrate කරනවා. ගිඩි ගියා. Vibrate කරනවා. Let's යන්න හිතෙන්නේ නැති කෙනා ප්‍රශ්නේ තියෙනවා. ඒක පිළිගන්න හෙල්මට් එක දාන්න. Last time, okay? Maybe next time, alright?
ඔසම අපි මෙතන තාත්තා ෆෝටෝ එකක් ගත්තා මේ ගහ ළඟ තියලා. right. බලන්න ලස්සන මෙතන පොඩ්ඩක්. ගහේ සයිස් එක ආල ගහ. ගහේ සයිස් එක. නෑ වතුර පාර. එහෙනම් අපි ගිහිල්ලා බෙලගල පැත්තට යන්න මගියක් ආගෙන හම්බෙන්නවා. දකුණට හැරෙන්න ඕනේ මෙතන. ගහමඩ පාර නේ.